ඔයත් හැමදාම රෑට නින්දට යන්න කලින් විනාඩි කිහිපයක් ෆෝන් එක බලන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕනේ. අපි නොහිතන විදියට මේ පුංචි පුරුද්ද ඔයාගේ මොළයට සහ ශරීරයට කරන්නේ ලොකු විනාශයක්. අද අපි කතා කරන්නේ රෑට අඳුරේ ෆෝන් එක භාවිතා කිරීමෙන් ඔයාගේ ඇස්වලට සහ මොළයට සිද්ධ වෙන රහසිගත විද්‍යාත්මක බලපෑම ගැනයි. නිල් ආලෝකය සහ මොළය රවටන හැටි. අපේ ෆෝන් තිරවලින් නිකුත් වෙන්නේ බ්ලූ ලයිට්. එහෙමත් නැත්නම් නිල් ආලෝකය. මේ ආලෝකය ස්වාභාවිකවම තියෙන්නේ සූර්ය රශ්මියේ. ඉතින් රෑට අඳුරේ ෆෝන් එක බලනකොට ඔයාගේ මොළය හිතන්නේ තාමත් එළිය තියෙනවා. එහෙමත් නැත්නම් තාමත් දවල් කාලය කියලා. මේ නිසා නිින්ද ඇති කරන මෙලටොනින් කියන හෝමෝනේ ශරීරයෙන් නිපදවීම නතර කරනවා. ප්‍රතිඵලය මොකද්ද? ඔයාට නිින්ද යන්නේ නැහැ. එහෙමත් නැත්නම් ගැඹුරු නිින්දක් ලැබෙන්නේ නැහැ. ඩිජිටල් ඇස් සහ ඇස් පෙනීමේ අවදානම. විද්‍යාත්මක බැලුවොත් අඳුරේදී අපේ ඇසේ කළු ඉංගිරියාව එහෙමත් නැත්නම් පියුපිල් එක විශාල වෙනවා වැඩිපුර ආලෝකය ඇතුළට ගන්න. මේ වෙලාවේ ෆෝන් එකේ තද ආලෝකය ඍජුවම ඇසට වැදීම නිසා ඇසේ රෙටිනාවට හානි වෙන්න පුළුවන්. මෑතකදී කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා දිගුකාලීනව මෙහෙම කිරීමෙන් මාකියුලර් ඩෙජෙනරේෂන් කියන තත්ත්වය ඇති වෙලා ඇස් පෙනීම දුර්වල වෙන්න හෝ අන්ධභාවයට පවා පත් වෙන්න පුළුවන් කියලා. ඔයාට නිතරම ඇස් රිදෙනව නම් ඇස්වල කඳුරු පිරෙනවා නම් ඔයා ඉන්නේ මේ අවදානමේ මුල් අධිරයේ වෙන්න පුළුවන්. මානසික සෞඛ්‍ය සහ පිළිකා අවදානම. මෙය ඇස්වලට විතරක් නෙමෙයි මානසික සෞඛ්‍යයටත් බලපානවා. නිින්ද අඩුවීම නිසා පසුදාට අධික තෙහෙට්ටුව, අවධානය යොමු කිරීමේ අපහසු වීම, විෂාදය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊටත් වඩා භයානක කරුණක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවනවා නිින්දට බාධා වීම සහ මේ කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම මගින් පියවුරු සහ ප්‍රොටෙක්ටිව් පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බව. ඉතින් අපිට මේකෙන් බේරෙන්නම බැරිද? අනිවාර්යෙන් පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රියාමාර්ග ඔයාට අනුගමනය කරා නම් මේකෙන් බේරෙන්න පුළුවන්. පළවෙනිම දේ නින්දට පැයකට කලින් ෆෝන් එක පාවිච්චි කරන එක නතර කරන්න. අත්‍යවශ්‍යම නම් බ්ලූ ලයිට් ෆිල්ටර් හෝ නයිට් මෝඩ් භාවිතා කරන්න. කාමරේ ලයිට් එක දාලා ෆෝන් එක පාවිච්චි කරන්න. එක ඇසක් වසාගෙන ෆෝන් එක පාවිච්චි කරන්න එපා. අපි හැමෝම තාක්ෂණයට ආදරේ. ඒත් ඒක අපේ ජීවිතේ බිලිගන්න ඉඩ දෙන්න එපා. අදම මේ පුරුදු වෙනස් කරගන්න උත්සාහ කරන්න. මේ තොරතුරු වැදගත් කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් විද්‍යාත්මක සහ අභිරහස් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ලබන සතියේත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.